ආදරේ නිසා මිනිහෙක්ට කොච්චර දුරක් යන්න පුළුවන්ද? අද මම කියන්න යන්නේ ධනුෂ්ගේ 2026 නිකුත් වුණ තෙර ඉස්මෙන් චිත්‍රපටයේ තියෙන ඒ පිස්සු හැදෙන ආදර කතාව ගැන. කතාවේ වර්තමානයේ සංකර් කියලා කියන්නේ ඉන්දියානු ගුවන් හමුදාවේ ඉන්න දක්ෂතම ප්‍රහාරක ගුවන් නියමුවෙක්. හැබැයි අතීතයේදී ඔහු විශ්වවිද්‍යාලයේ හිටපු හිතුවක්කාරව මැරෙයා. මුක්තිට සංකරව හම්බ වෙන්නේ ඇයගේ PhD පරීක්ෂණය නිසා. මුක්තිට ඕන උනේ ඇගේ විෂය පත්‍රය වෙනුවෙන් මේ දරුණු සංකරව වෙනස් කරලා පෙන්නන්න. ඒත් කාලයත් එක්ක සංකර මුක්තිට ආදරය කරන්න පටන් ගන්නවා. සංකර කෙලින්ම මුක්තිය විවාහ කරගන්න අවසර අරගන්න එයාගේ තාත්තව හම්බ වෙන්නේ යනවා. මුක්තිගේ තාත්තා රටේ ඉහළම IAS නිලධාරියෙක්. එයා සංකර වගේ කෙනෙක්ට දුව දෙන්න කැමති වෙන්නේ නැහැ. එයා හොයන්නේ එයාගේම තත්ත්වෙටම ගැලපෙන කෙනෙක්. ඔහු සංකරට අමාරුම අභියෝගයක් දෙනවා. IAS කෙනෙක් වෙන්න නම් විභාග 3ක් පාස් වෙන්න ඕනේ. පුළුවන් නම් ඒකේ පළවෙනි විභාගයේ සමත් වෙලා ඊට පස්සේ අපි විවාහය ගැන කතා කරමු. සංකර ඒක බාරගන්නේ එකම එක පොරොන්දුවක් උඩ. මම විභාගේ පාස් වෙලා අන්තක් ආයෙ ඔයාලට කෝල් කරන්නවත් නෑ. හැම අවුරුද්දෙම ලක්ෂ 15ක් ලියන 100%ක්වත් පාස් වෙන්නේ නැති මේ විභාගේ සංකර දෙපාරක්ම ෆේල් වෙනවා. නැයි තුන්වෙනි පාර නම් සංකර විභාගේ පාස් වෙනවා. පොරොන්දුන විදියටම සංකර මුක්තිට කෝල් එකක් ගන්නවා. හැබැයි මුක්ති ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ. ඇයි සංකරව පාවිච්චි කළා විතරද? නැත්නම් ඒක පිටිපස්සේ වෙනත් මොකක් හරි ලොකු රහසක් තියෙනවද? අදවත හිරිවට මේ ආදර කතාවේ අවසානයේ දැනගන්න තේරෙයි ඉස්මේ අනිවාර්යෙන් බලන්න. මේ වගේ සුපිරි ෆිල්ම් රිවිව් බලන්න කැමතියි දැන් මම ෆලෝ කරන්න.